It's hard to breathe, but that's alright. Hush. ඔයගොල්ලෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ කොහොමද ඉන්දුනීසියා සර්වර් එකේ ෆ්‍රී ෆයර් account එකක් හදාගන්න කියලා. ඔයා මගේ channel එකත් එක්ක සෙටල් නැත්නම් දැන් පහළ තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ. මුලින්ම ඔයා යන්න ඕන Play Store app එකට. ඊට පස්සේ ඔයා උඩ search කරන්න ඕන Indonesian VPN කියලා. Indonesian VPN app එකට තමයි අපි දාගන්න ඕනේ මේක. Indonesian server එකේ account එක හදාගන්න ඕන. ඊට පස්සේ ඔය තියෙන තුන්වෙනිට තියෙන ඔන්න ඔය app එක install කරගන්න ඔය phone එකට. මම නම් ඒක install කරන් තියෙන. ඒ නිසා තමයි මට open කරලා පෙන්නන්නේ. ඔයා ඔක install කරලා නැති හින්දා ඔයා ඔක install කරගන්න. ඊට පස්සේ open කරගන්න. මේක open වෙනකන් ටිකක් වෙලා ඉන්න. ඊට පස්සේ මචං ඕපන් වුණාට පස්සේ ඔතන යට කොළ පාට කනෙක්ට් කියලා එකක් පෙන්නනවා. ඉන්දුනීසියන් සර්වර් එකට කනෙක්ට් කරගන්න. ඒ කනෙක්ට් කියන එක ඔබන්න. කනෙක්ට් කියන එක ඉවුවට පස්සේ ඔයා ඒ සර්වර් එකට කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාට පස්සේ ඔයාට යන්න තියෙන ඔයාගේ ෆ්‍රී ෆයර් ඇප් එකට කෙලින්ම. ඕක හෝම් බටන් එක ඔබලා අයින් කරලා ඉවරලා ඔයා යන්න කෙලින්ම ඔයාගේ ෆ්‍රී ෆයර් ඇප් එකට. ෆ්‍රී ෆයර් ගේම් එකට. ඊට පස්සේ ෆ්‍රී ෆයර් ගේම් එක ඕපන් කරගන්න ඉස්සෙල්ලාම මේක ඔයාගේ පරණ account එක වෙනස් කරගන්න බෑ. ඉන්දුනීසියන් එකට අලුත්ම එකක් තමයි වෙනස් මේ හදාගන්න පුළුවන්. ඔයා උතරින් Google කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයාට ඔයාගේ තියෙන email ටික එනවා. ඊට පස්සේ යටම තියෙනවා add another account කියලා. අන්නේ ඒක ඔබන්න. ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ටිකක් ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔතන create account කියලා එකක් තියෙනවා ඔයාටම. අන්නේ create account කියන එක දෙන්න. ඊට පස්සේ myself කියන එක දීලා ඔයා අලුතෙන් account එකක් හදාගන්න. VPN එක on එකේ තියෙද්දිම අලුතෙන් account එකක් හදාගන්න ඔයා. මම ඒක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ ඔයා බලා ගන්න. මං හිතනවා ඔයා හැමෝම දන්නවා ඇති කියලා Google account එක හදාගන්න. ඒ විදිහට ඔයාට කැමති name එකක් දීලා කැමති email එකක් දීලා හදාගන්න account එක. password එකක් දීලා හරි මචං ඔන්න දැන් මගේ account එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා ඉතින් ආයෙත් යන ෆ්‍රී ෆයර් එකට log වෙන්න. log වෙලා ආයෙත් Google කියන එක ඔබලා ඔයා හදාගත්ත අලුත් email account එක තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. ඔයා දැන් ඉස්සෙල්ලා හදාගත්ත email account එක ඒක ක්ලික් කරන්න. එතකොට ඔයා කෙලින්ම වැටෙන්නේ ඉන්දුනීසියන් සර්වර් එකේ account එකට. ඒක තමයි ඔයා ඉස්සෙල්ලා හදාගත්ත email එකෙන් VPN on කරලාම ගියාම ඔයා යන්නේ ඉන්දුනීසියන් සර්වර් එකට. account එක හදාගන්න විතරයි VPN එක ඕන. log වෙලා game play කරන්න එහෙම VPN එක ඕනේ නැහැ. දැන් account එක හදාගත්ත නිසා දැන් ඔයා VPN එක uninstall කරලා දාන්න. ඒක මේකට බලපෑමක් එන්නේ නැහැ, අවුලක් නැහැ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඉන්දුනීසියන් සර්වර් එකට. අපි log වෙලා බලමු මේකට. හරි මචං ඔන්න අපි log වුණා ඉන්දුනීසියා සර්වර් එකේ මගේ account එකට. දැන් අපි හදාගත්ත එකට. ඔයාලට ෂුවර් නැත්තම් බලන්න ඕනේ ඉන්දුනීසියා සර්වර් එකට දැන් ඇවිල්ලා තියෙන ඒවා. magic cube කිටුත් ගොඩක් ඇවිල්ලා තියෙනවා. load වෙන්නේ නැහැ. වෙන region එක නිසා signal එන්නේ නැහැ. signal මදි. pin එක අවුල් යනවා. ඒකට VPN දාලා හදාගන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.